වසර දසදහසකටත් එහා කාලයකට පසුව මිහිතලය මත යළිත් ගොඩ නැගුණු ඩය උල්ෆ් හඬ. මොකක්ද මේ? ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාවේ අපිට දැකගන්න පුළුවන් වුණ ඩය උල්ෆ් වෘකයන් ගැන සැබෑ ජීවිතයේදීත් මීට අවුරුදු 13000කට පෙර ලෝකෙන් වඳ වී ගොස් තිබුණ ඩය උල්ෆ්. එහෙමත් නැත්නම් දරුණු වෘකයින්. සතුන් 3 දෙනෙක් ජාන තාක්ෂණය මගින් නැවත බිහි කිරීමට සමත්ව තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ආශ්‍රිත කොලොසෝල් බයෝසයින්ස් නම් පරීක්ෂණ සමාගම ප්‍රකාශ කර තියෙනවා. වඳ වී ගිය සත්ත්ව විශේෂයක් නවීන තාක්ෂණය මගින් ලෝකයට නැවත බිහි කළ මුල්ම වතාවද මෙයයි. වසර 12500ක් පමණ පැරණි දතකින් සහ පැරණි හිස් කබලකින් ලබාගත් ජාන සංස්කරණය කර ක්ලෝන තාක්ෂණය වර්තමානයේ ජීවත් වන අලු වෘකයන්ට යොදවා මෙම සතුන් බිහි කර තිබෙනවා. කොලොසල් සමාගම මෙමත් ඇතුන් ඩෝඩෝ පක්ෂීන් සහ ටස්මේනියානු කොටියන් බිහි කිරීමටත් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් වෙනවා. මේ අතර පිරිමි පැටවුන් දෙදෙනෙකු හා එක් ගැහැණු පැටවයෙකු උපත ලබා ඇත. ගැහැණු පැටවාගේ නම කලීසි ලෙසත් ඔවුන් නම් කර තිබෙනවා.